අපේ ප්‍රණාමය. විප්ලවයෙන් සිව්වසකට පසුවා රජගෙල සිට සිව්වසකට පසුවා සමරනු සිව්වසකට පසුවා රදල බලය සිට පිදලු වයුරා රදල බලය සිට පිදලු වයුරා රාජේ පානවු දෙවතා Nagai ranago samara sinduleda nagai ranago samara sinduleda අපේ ප්‍රණාමය. විප්ලවයෙන් සිව්වසකට පසුවා රජගෙල සිට සිව්වසකට පසුවා සමරනු සිව්වසකට පසුවා රදල බලය සිට පිදලු වයුරා රදල බලය සිට පිදලු වයුරා රාජේ පානවු දෙවතා Nagai ranago samara sinduleda nagai ranago samara sinduleda අපිට විලිවාරෙන් රෙදි කඩක් ඕන කන්න කඩක් ඕන මරා වාල්ලු වගේ වෙන අපිට දැන් කිච්චයිලා මරා අපිට අඩුවිලට පාන් ඕන ගෞරව බුද පිණිස භාවිත ලෝරල් පත්තිගයක් ඇති නිසාවෙන් ගෞරව අභිෂේක කරන්නෙමු අපි ඔබ වනපද්දාමයකින් ආවරයි ලෝරල් පත් සියල්ල Mara
එකයි පීටර් වයිස් නම් ජර්මන් ජාතික නාට්‍ය රචකයාගේ කෘතියක සිංහල අනුවර්තනයක් අපේ ප්‍රවීණ නාට්‍යකරු සුගතපාල සිල්වා විසින් ලියා නිෂ්පාදනය කොට පසුගියදා කරලියට ගෙනෙනු ලැබුවා. පීටර් වයිස්ගේ නාට්‍ය මෙතෙක් ලෝකයේ නාට්‍ය වංශයේ ඉතිහාසයේ දිගම නම ඇති නාට්‍ය හැටියට ප්‍රකටයි. The persecution and assassination of Jean-Pierre Marat as played by the inmates of the asylum at Charenton under the direction of Marquis de Sade. ඒ නම සුගතපාල සිල්වා සිංහලට පරිවර්තනය කරන මෙන්න මේ ආකාරයට. The Sade ඇපානන්ගේ අධ්‍යක්ෂණයෙන් Charenton සායනයේ නේවාසිකයන් විසින් යොන් පෝල් මරාගේ වද විඳීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරුයි. මම හිතන්නේ මේ නාට්‍ය පීටර් වයිස්ගේ නාට්‍ය මුලින්ම වේදිකාගත වුණේ බටහිර 1960 වෙනි දශකයේ මුල් භාගයේදී පමණයි. මට මතක හැටියට. ඒ නාට්‍යය ඊට පසු ජර්මන් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට රඟ දැක්වනු ලැබුවා. ඒ නිෂ්පාදනය කළ ඉංග්‍රීසි භාෂාවෙන් මම හිතන හැටියට මුලින්ම පීටර් බෲක් නැමැති සුප්‍රකට නාට්‍ය නිෂ්පාදකයා. කුමන භාෂාවකින් හෝ මේ නිෂ්පාදනය කිරීමට මේ නාට්‍ය ඉතාමත්ම අසීරු නාට්‍යයක්. ඒ රස විඳීම හෝ ඒ අභ්‍යන්තර ඒ අන්තර්ගතයේ තේරුම් ගැනීම හරය තේරුම් ගැනීම ඉතාමත්ම අසීරු දෙයක්. මෙවැනි අසීරු කාර්යයකට අතගැසීම ගැන සුගතපාල සිල්වාට මම හිතන්නේ අපේ රටේ බුද්ධිමත් නාට්‍ය ප්‍රේක්ෂකයන් සහ රසිකයින්ගේ කෘතඥතාවය ගෞරවය මේ අවස්ථාවේදී හිමි විය යුතුයි. විශේෂයෙන්ම සිංහල නාට්‍ය කලාව කිසියම් ප්‍රවණතාවයක් දක්වන මේ අවස්ථාවේදී తాවකාලික විනෝද රසයක් මගින් ප්‍රේක්ෂකයින්ම නාට්‍ය කලාව වෙත නාට්‍යයට කරලියට අද්දවා ගැනීමට එවැනි කාලයකදී මෙතරම් ගැඹුරු මෙතරම් සංකීර්ණ නාට්‍යයක් සිංහලෙන් ලියා නිෂ්පාදනය කිරීමට උත්සාහ කිරීම මම හිතන්නේ අපේ එක අතකින් අපේ නාට්‍ය කලාවේ අනාගතය ගැන හොඳ පෙර නිමිත්තක්. හලාහල විසින් ඔබ වසන් ඌ තැනින් අහසට නැග්ග විස පුවයි ජනතාව කොල්ල කන්නට මිනි මරණ රුසි ගන්නවති. මරා පැමිණියෙමි මම චාලට් කෝර්දේ යෝධ විමුක්ති හමුදාව පෙළගැසිති කයින්පුර. ඊට පෙර ආමි මම දූතිකාවසේ විමුක්තිය. වෙනස් විය යුතුය ලෝකය සිතුවෙමු වරක අප එක්සිත්ව. එහෙත් විපර්යාසය ඔබ දුටුවේ අන් අයුරකි. මම ඒ වෙනස් අරුතක් දුටුවෙමි. එකම බසකින් කතා කළෙමු පෙර දින අපි. සහෝදරත්වය අරබයා මිරිගී ගැයුවෙමු අපි. ඒත් ප්‍රේමය ඔබ දුටුවේ අන් අයුරකි. මම ඒ වෙනස් අරුතක් දුටුවෙමි. අන්දව සිටි වගමා දනිමි මම දැන් විනිවිද දකින් මම ඔබේ හදවත දැන්. මරා අද මම ඔබ මරා නිදහස් කරම්.
සුගත් ඔබගේ ඊටමත් පැරණි මිත්‍රයෙක් හැටියට මම ඔබගෙන් අහන්න කැමතියි මේ අවස්ථාවේ සුහදව මෙවැනි කාලයක මෙවැනි වකවානුවක මේ මරාසාද් වැනි නාට්‍යයකට අත ගහන්නට ඔබ කල්පනා කරේ ඇයි? මම හිතුණා මේ තමයි ඉතාම හොඳ අවස්ථාව කියලා. මොකද සාමාන්‍යයෙන් මම හිතන්නේ මේ නාට්‍යයෙන් අපේ දැන් අර විශ්වාසයක් තියෙනනේ නාට්‍ය ආනන්දයෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් ඉවර වෙ යුතුයි කියලා. ඒකම වින්දනීය ප්‍රධාන දෙයක් හැටියට නාට්‍යයේ. නමුත් මෑත භාගයේ මම දැක්කා ප්‍රවණතාවයක් තියෙනවා නිර්වින්දනය තමයි ප්‍රධාන දේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ මොලේ හිරිවට්ටවනවා. හිරිවට්ටවල මිනිස්සු ඊට එහා හිතන්නේ නැහැ. හිතන්නේ නැති මිනිස්සු වෙන જાතියක් කවදාවත් දිනු වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සුන්ට හිතන්න පුළුවන් විදිහේ හිතන්න පුරුදු කරන විදිහේ නාට්‍යයක් ඒකම නාට්‍ය රසය තියෙන ප්‍රධාන වශයෙන්ම මරාසාද් වැනි නාට්‍යයක ආරම්භයේ සිට අග දක්වාම නිෂ්පාදකයෙකුට මම හිතන්නේ මේ ඔහුගේ පරිකල්පනය ඒ තම තමාගේ නන පමණින් ප්‍රයෝජන ගන්න පුළුවන් තරමට ශක්තිමත් පිටපතක් මේක. මම හිතන්නේ ඒ නිසා තමයි මම පෙළඹුණේ මේ නාට්‍ය කරන්න. මේ මරාසාද් නාට්‍යයේ අන්තර්ගත අරගෙන බැලුවම සුගත් මම හිතන්නේ මට ඒක ප්‍රශ්නයක් තියෙනවා මේ අවස්ථාවේදී. මොකද ඔබගේ සිංහල පරිවර්තනය තම අනුවර්තනේ කොතෙක් දුරට මේ මුල් කෘතියේ හරයට අනුකූලද නැද්ද කියලා අපිට තීරණය කරන්න අමාරුයි. මොකද මමත් මේක මුල් පිටපත පමණයි කියවලා තියෙන. ඒ අනුසාරයෙන් ඒ මුල් කොටගෙන නිෂ්පාදිත ඉංග්‍රීසි නාට්‍යයක් මම අපි නරඹලා නැහැ. මම හිතන්නේ සුගත දැකලා නැහැ නේ. ඒක එකකින් අපිට වාසියකුත් වෙන්න පුළුවන්. නමුත් කෙසේ හෝ වේවා ඒක ඒ කෘතිය හදාරන අයගෙත් හැදෑරුව අයගෙත් ඒ කෘතිය වේදිකාගත කරනවා දැකපු අයගෙත් මතයක් තියෙන මතයක් නෙමෙයි ඒක. තේරුම අනුව අපිට පේනවා මරාසාද් නාට්‍ය මට්ටම් කිහිපයක අරුත් නගන නාට්‍යයක් කියලා. ඒ අන්තර්ගත. එක පැත්තකින් අපිට කෙලින්ම පේනවා ඒකේ තියෙනවා යම්කිසි විදිහක දේශපාලනමය ස්වරූපයක්. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම මායාව සහ යථාර්ථය අතර ඇති වෙන ගැටීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තවත් පැත්තකින් බැලුවාම පෞද්ගලවාදය සහ සාමූහික වගකීම සමාජය සහ පුද්ගලයා අතර ඇති වෙන නිරන්තර ගැටුම තව පැත්තකින් විවරණය කරන්න උත්සාහ කරනවා. මේ මට්ටම් තුනෙන් කොයි අරුතද වඩා මතු කර ගැනීමට උත්සාහ කරේ? කොයි අරුතද ඔබ හිතන්නේ මේ අවස්ථාවේ අපිට වඩාත් වැදගත් වෙනවා කියලා? දැන් කියන්නේ අත් වශයෙන්ම කියනවනම් දැන් ඔය මට්ටම් තුන අරමුකොට තව මට්ටම් ඔය නාට්‍ය සොයන්න පුළුවන්. නමුත් මෙහිදී දැන් හැම නාට්‍ය නිෂ්පාදකයෙකුටම ප්‍රවේශයක් තියෙනවා යම් කිසි කෘතියක් කරේ. දැන් මේ ප්‍රවේශයේදී මම මුල් තැන දුන්නේ පුද්ගලයා සහ සමූහය අතර තියෙන සටන. මේක ඉතා වැදගත් කරපන් සැලකනවා. මොකද මේ ආත්මාර්ථකාමීන් බෙහෙවින්ම බිහිවන සමාජයක් බවට පත් වෙලා තියෙනවා. ආත්මාර්ථකාමීන් වැඩි වෙන්න මම හිතන්නේ අපි නිවෙනින් ඈත් වෙනවා. ඒ මම මේ වචනේ පාවිච්චි කරුවේ මේ මම හිතන්නේ ලේසියෙන්ම තේරෙන වචනයක්. තමන් ගැන පමණක්ම හිතීමෙන් කවදාවත් සාහිත්‍ය කෘතියක්වත් බිහි වෙන්නේ නැහැ. මම හිතන්නේ හොඳ සාහිත්‍ය කෘති ලෝකෙ බිහි වෙලා තියෙන මිනිස්සු අපි ගම ටෝල්ස්ටෝයි වගේ පඬිවරුන් මම නවකතා කරුවයි කියනකට වැඩිය පඬිවරයෙක් කියලා කියන්නේ කැමති. මේ පඬිවරුන් පවා වුන් ලියනකොට මම හිතන්නේ සමූහය ගැන හරියට හිතලා තියෙනවා. ඔවුන්ගේ අනාකරණීනා වගේ දැන් පෞද්ගලික සම්බන්ධතා මත ගොඩ නැගුව නවකතාවකුණක් තිබුණේ සමූහය ගැන කතා කරලා තිබුණේ. සිමෝනේ මොකද්ද දොරට ගහන සද්දේ? සිමෝනේ සීතල වතුර ගේන්න සීතල වතුර. සිමෝනේ කොබ බලාපොරොත්තු අත්තරින්ද මරා. කුරුටු ගෑමෙන් මුදුන්පත් නොවේ කිසිවක්. කිවා ඔබම බොහෝ කාලයකට පෙර මම අත්තර දැම්ම මගේ අධිකෘතිය. බිම්ගේ වැතිර සිටියේදී ක්ෂුද්‍ර අත්තකුරින් කළ 34ක් දිගති කඩදාසි ගොන්න අතුරුදහන් වුණා. බැස්තිල සිපිරිගය කඩාගෙන වැටෙද්දී අතුරුදහන් වුණා අය. ලියන හැම දෙයක්ම සිතන සැලසුම් කරන හැම දෙයක්ම අතුරුදහන් වන අයුරින් එයත් අතුරුදහන් වුණා. මරා මා දෙස බලන්න. මරා මා දෙස බලන්න. නානෝරුවේ වැතිර ඇඟමස් දියවි ගත කරන ඔය දිවිය ජීවත් වීමකයි ඔබ සිතන්නේද? ක්‍රියාවකට විනා අන් කිසිවකට කාලය තිබුණේ නැහැ මට. රැත් දවාලවත් ප්‍රමාණවත් උනේ නැහැ මට. මා වැරද්ද පරීක්ෂා කළ විට
අතු ඉතිලෑවා. බැලු වත මා දුටුවේ දූෂණය. හැම විටම මා ලීවේ ක්‍රියාවස්ථිත තබාගෙන කිසි විටකවත් අමතක කළේ නැහැ මම ලිවීම සූදානමක් පමණක් බව. වහල් බන්ධනය පිළිබඳ ග්‍රන්ථය මා කරද්දී දිනකට හෝරා 21ක් ගත කළා මම කරුණු රැස් කරන්නට, කරුණු ගැන සිහින දකින්නට. කඩදාසි ගොඩ ගැසී ශක්ති ප්‍රමාණයට වඩා මඩ ගොහරුවේ මා ගිලුණා. යටපත් කළා උන්නේ පිටපත්. උන්දත් කාගෙන හිටියේ ප්‍රකාශ ගන්න මගේ. අපවාද කරන්නේ ඒවාට, බැලහීන කරන්නේ ඒවා. හැම පොත් පින්චක්ම ප්‍රකාශ කිරීමෙන් පසු මට සිදුණා සැඟවෙන්ට. පැමිණියා උන් නිල්ල කරගෙන කාලතුවක්කු. අදත් මම බලාගෙන ඉන්නවා මගේ පපුවට එල්ල වෙන තෙක් බයිනේත්තුව. සිමෝනේ බෑස්ට් එන්න කියන්න. ජනතාවට මගේ පණිවිඩය ලියාගන්න බෑස්ට් එන්න කියන්න. අපිට සවන් දීගෙන නරඹන රසිකයන්ගේ දැනගැනීම පිණිස මම ඔබට කියන්නට කැමතියි මේ පීටර් වයිස් නැමැති නාට්‍ය රචකයා ඔහුගේ කෘතීන් වලට හැම විටම මුල් කරගත්තේ සත්‍ය සිද්ධියක්. විශේෂයෙන්ම ඉතිහාසයේ සිදු වූ යම්කිසි සත්‍යමය සිද්ධියක්, දේශපාලන වැදගත්කමක් ඇති සිද්ධියක්. මරාසාද් නාට්‍යයට පසුබිම් වන්නේ ප්‍රංශ විප්ලවය. ඔහුගේ ඊළඟ නාට්‍යයට පසුබිම් වුණේ ලියොන් ට්‍රොට්ස්කීගේ ඝාතනය. ට්‍රොට්ස්කී ඝාතනය නැමැති නාට්‍යය. ඊළඟට ඔහු තවත් නාට්‍යයක් රචනා කරා. ඒක බොහෝ දුරට වාර්තා රූපී රංගනයක් හැටියට ගණන් ගැනීම ඩොකු ඩ්‍රාමා කියන. ඔස්ට්විට්ස් ඒ කියන්නේ නාට්සි ජර්මනියේ යුදෙව්වන් ඝාතනය කිරීම පිළිබඳ එක්තරා සිදුවීම් මාලාවක් ඇසුරු කොටගෙනයි ඔහු ඒ තුන්වෙනි නාට්‍ය රචනා කළේ. ඒ රචනා කිරීම සඳහා ඔහු උපයෝග කරගත්ත දෙවනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු මේ යුද්ධ අපරාධකාරීන් යුක්තිය ඉදිරියට ගෙනාපු නියුරම්බර්ග් ට්‍රයල්ස් නැත්නම් නියුරම්බර්ග් විනිශ්චයන් පිළිබඳ සටහන්. නමුත් අපි ඊටමත් වැදගත් දෙයක් මතක තියාගන්න ඕනේ. මරාසාද් නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන්ට තේරෙයි ඔහු ඉතිහාසයේ සත්‍ය සිදුවීම් අරගත්තත් ඔහු ඒ ඉදිරිපත් කරන්නේ කාව්‍යෝක්තියක් ස්වරූපයෙන්. දැන් මේ නාට්‍ය මරාසාද් නාට්‍ය වැදගත්ම චරිත දෙක වන්නේ මේ සාද් ඇපානන් සහ ජොන් පියර් මරා කියන අනිත් පුද්ගලයා. මේ පුද්ගලයා දෙන්න කවදාවත් මං හිතන්නේ ජීවිත කාලෙදී මුණ ගැහිලා නැහැ. මොකද ජොන් පියර් මරා සම්පූර්ණ මං හිතන්නේ ප්‍රංශ විප්ලවයේදී ඔහු එක්තරා තත්වයකට පත් වෙනකොට බලය අල්ලනකොට දසාද් ඇපානන් හිටියේ හිරගෙදර. මරා මෙහෙම එකක් තියෙනවා මේ ඒකදාර තියෙනවා යොන් පොල් මරා මැරිච්ච වෙලාවේ ඔහුගේ අවමගුල් කතාව කරලා තියෙනවා මරා. එහෙම එකක් තියෙනවා. එතකොට මේ ඒ සම්බන්ධතාවයක් තියලා තියෙන මිසක් කවදාවත් මේ දෙන්න අතර වෙන මොකද ওই කාලේ වෙනකොට මේ සාද් විශේෂයෙන්ම කිසි කෙනෙක් හම්බ වෙන්නේ නැතිලු. මේ කොයි වෙලාවක කෙනෙක් හම්බ වෙනකොට මගේ අරලා යනවා කතා කරන්න කැමති වෙලා නැහැ කිසි කෙනෙක් එක්ක. ඔය ඉතින් මං හිතන්නේ විශේෂයෙන් පීටර් වයිස්ට අවශ්‍ය වෙලා තිබුණේ මේ මතු පිටින් අපේ ඇහැට පේන කනට ඇහෙන ශ්‍රව්‍ය දෘශ්‍ය මේ මතු පිටින් පේන සත්‍යයට වඩා ඒ ඉක්මවා ගිහලා ඇති යම්කි අභ්‍යන්තර සත්‍යාවක් කෙරෙහි සත්‍යයක් කෙරෙහි අපේ හිත යොමු කරන්නේ. ඉතින් ඔහු මේ සුප්‍රකට ඓතිහාසික පුද්ගලයන් දෙදෙනා එක වේදිකාවක් මතට ගේනවා. ගෙනල්ලා ඉවරලා හිටන් එක්තරා විදිහක මනං කල්පිත අවස්ථාවක් මවනවා. මවල ඒ ඔස්සේ තමයි අප ඔහුගේ අන්තර්ගතයට ඔහුගේ පණිවිඩය කෙරෙහි අපව ගෙන යන්නේ. මෙසේ දැන් ලාලිත්‍යයේ හා උදාරත්වයේ සංගමයේ චාලට් කෝර් දේවී රවිකුම් රූමත් ලඳ අවදි වෙලා හමු වේ කඩවසම් දිව් ප්‍රේමති සඳ සත්‍යයට කැපූ කන්‍යා අසපු සොඳුරු යවුනේ ලස්සන දවස් ක්ෂය වෙද්දී සැලවේ ඕහට දිව් ප්‍රේ නාමය. සීමා කළ මැන ඔබේ සෙනෙහස ඇගේ බුද්ධියට පමණ.
ඔබේ ආදරේ විරාගික වූ කාමුක බවින් තොර අපි කුමකරම්දෝ මහා විපත්තිය නිම වූ සැනින් ලීල් වේසිය අයෝමය ග්‍රහණය අඟවන්නේ නැත්ද ඇත්තසේ ඉඳුරාදන්නේ අපි එහි රහසේ මරාට උනේ අරාජක කාලයක් මහා වියුලක් රාජ විප්ලවයක් හොඳ නාට්‍යයක් කියන එක හැමතිස්සෙම අපිව අවදි කර කර මේ නාට්‍යයට බඳලා තියෙන දෙයක්. එතකොට මේ අවදි කිරීම තුළින් තමයි සිතන්න පුරුදු කරන්නේ. එතකොට මේ අවදි කිරීමට ඔය කතන්තරයක් ගලාගෙන යනවා වගේ කතාවක් කියලා හරියන්නේ නැහැ. නාට්‍යයට මුල් වන්නේ වෘතාන්තය නෙවෙයි. කතන්දරේ නෙවෙයි. කතන්දරයක් සමහර විට උපයෝග කරගන්න පුළුවන් නමුත් ඒක නෙමෙයි අවසානයේ. ඊට ඔබ්බේ ඇති යම්කිසි යථාර්ථයක් විතර යම්කිසි රසයක් විතර ප්‍රේක්ෂකයන් යොමු කිරීම. ක්‍රියාව ඔස්සේ මේ විකාශනය කිරීමනේ අපි කරන්නේ. ක්‍රියාව කියනකොට නාට්‍යාවෝචිත අවස්ථා ඔස්සේ. නැත්නම් නිකන් කතාවක් කියන්න ගියාම නිදිමත හැදෙන දෙයක් වෙන්නේ. ඔව් මම හිතන්නේ විශේෂයෙන්ම මරාසාද් වැනි නාට්‍යයක් ඒ අද වෙනකන් නැරඹු අයගෙන් 80%ක්ම රසවින්ද කියලා අපිට කියන්නට බෑ. එහෙම කිව්වොත් මම හිතන්නේ නමුත් කා තුලත් යම්කිසි විදිහේ කුතුහලයක් යම්කිසි කම්පනයක් මේ නාට්‍ය ඇති කරනවා. ඉතින් මේ නාට්‍ය මම හිතන්නේ දුරවබෝධ වීමට එක හේතුවක් තමයි අපි පසුගිය දශක දෙක තුල නාට්‍ය තුලින් එක්තරා විදිහකට මේ පුරුදු වුණා කොටු වුණා ඒ කොටුව තුල ඉඳගෙන හැම දෙයක්ම කරන්න හැදුවා මිසක් ඒ කඩාගෙන යන මේ අවශ්‍යතාවයක් තිබුණ නැහැ කියලා මට හිතුණා. ඔව් මම හිතන්නේ මේ අවස්ථාවේදී මට මතක් වෙන 1964 වර්ෂයේදී සුගතපාල සිල්වා නිර්මාණය කරපු හරිම බඩුහයක් නැමැති නාට්‍යය එතෙක් සිංහල නාට්‍ය කලාවේ ආපු තාත්විකවාදී රීතිය. ඒ කියන්නේ ඒ කවස්වල මට මතකයි නාට්‍ය කලාව අපි දෙපැත්තකට බෙදුවා ශෛලීගත සහ තාත්වික කියලා. ඒ තාත්වික රීතිය පවා යම්කිසි විදිහක ඉන් ඔබට යන තාත්විකෝත්තර පැත්තකට යොමු කරලා ඔහු අමුතු මගක් හෙලි කරලා දුන්නා සිංහල නාට්‍ය කලාවට. මම හිතන්නේ එදා ඉඳලා මෑතක් වනතුරුම සිංහල නාට්‍යයේ මේ ශෛලීගත නොවන්නා වූ පැත්ත විකාශනය වෙන අන්නේ ආර ඔස්සේ රීතිය ඔස්සේ මට මතක් වෙන හුඟක් නාට්‍ය මෑතකදී අපි බලපු හොඳයි කියලා අපිට කටපුරා කියන්න පුළුවන් නාට්‍ය ජයන්ත චන්ද්‍රසිරිගේ අත් කියන නාට්‍යය. එතනින් ගිය අමරදේශ්‍රී බණ්ඩාරනායකගේ මකරාක්ෂා නාට්‍යය. සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍ය මේ හැම නාට්‍යයක්ම මම හිතන්නේ අර හරිම බඩුහයක් එකෙන් පස්සේ නාට්‍යයෙන් පස්සේ යම්කිසි එක මාර්ගයක් ඔස්සේ ගමන් කළා. හොඳයි කියන නාට්‍ය. මම හිතන්නේ සිංහල නාට්‍ය කලාවේ හොඳ පක්ෂ නියෝජනය කරන නාට්‍ය වශයෙන් මම සඳහන් කරන්නේ. නමුත් ඉන් ඔබ්බට මේ නාට්‍යයෙන් ඔබ්බට ගෙන යාමට අපේ ප්‍රේක්ෂකයින්ට ඉන් එහාට හිතන්නට අනුබල දෙන අපේ නාට්‍ය රචකයින්ට ඉන් එහාට නිර්මාණය කරන්නට අනුබල දෙන නාට්‍ය කෘතියක් අපි මෑතකදී දැක්කේ නෑ මේ නාට්‍ය එනකන්. මම හිතන්නේ මේ අවස්ථාව සුගතපාල සිල්වා යලිත් වරක් මරාසාද් නාට්‍යයෙන් අපිට යම්කිසි අභියෝගයක් ඉදිරිපත් කරනවා. මෙතෙක් අපි ආපු ගමන් මඟ පොඩ්ඩක් නැවතිලා අපිට හිතන්නට මේක තේරුම් ගන්නට ඉන් එහාට වෙනත් පැත්තකට ගමන් කරන්නට මෙතෙක් අපි ආපු ගමන් මඟ අභිභවයෙන් එහාට යන්නට ඔහු අපිට අභියෝග කරනවා. අනේ අභියෝගය මං හිතන්නේ නාට්‍ය නරඹන අය හැටියටත් බුද්ධිමත් ප්‍රේක්ෂකයන් හැටියටත් අප බාරගත යුතුයි. යට මුහුණ දිය යුතුයි. එසේ මුහුණ දීමෙන් මං හිතන්නේ අපිට
මෙතෙක් අපි නොවිඳි අපූර්ව නාට්‍ය රසයක් සහ සිංහල නාට්‍ය කලාවට හොඳ අනාගතයක් සඳහා අඩිතාලම වැටේවි කියන එක පිළිබඳ මා තුළ කිසිම සැකයක් නැහැ. මොකද්ද මේ නගරේ? හිවුරස් නොවැටෙන මේ නගරේ මොකද්ද පටලයකින් මුළු නගරෙම වසාගෙන වැහි අඳුරත් මීදුමවත් නෙමෙයි. ඒ දුමාරේ වගේ මතුවෙනවා. රස්නේ හරියට ගෝඝාතක මඩුවක පටලයක් වගේ. ඇයි මේ මිනිස්සු බෙරියන් දෙන්නේ? මොනවද මේ වීදිය පුරා අදගෙන යන්නේ? අර ගොඩලි මත මිනිස්සු සටන් කරනවා. මොනවද මේ ගොඩලි? ඇස් කන්න ආසාමු කරගත්තේ ගොඩලි. පෙති ගැසූ නිතඹ මුළු මාවත පුරා විසිරිලා.